හායි ඉන්වෙස්ටර්. අද අපි ඉගෙන ගනිමු හොඳ සමාගමක් තෝරගන්න ඕන විදිහ ගැන සරල කරුණු ටිකක්. කොටස් වෙළඳපොළ ආයෝජනයේදී දිනලා තියෙන ගොඩක් අය අඩුම තරමේ මේ සරල කරුණු ටික අධ්‍යයනය කරනවා. දන්නවද යාලා හොයන්නේ මොන වගේ සමාගම්ද කියලා? ඒ තමයි ෆවුන්ඩමෙන්ටල් ස්ට්‍රෝං සමාගම්. එතකොට මොනවද මේ ෆවුන්ඩමෙන්ටල් ස්ට්‍රෝං සමාගම් කියන්නේ? අපි කොහොමද මේ වගේ සමාගම් හොයාගන්නේ කියලා ඔයාටත් ආවා නේද ප්‍රශ්නයක්? මෙතනදී අපි අඩුම සාධක 3ක්වත් සලකලා බලන්න ඕනේ. අකණ්ඩව එහෙමත් නැත්නම් එක දිගට වසර කීපයක් මේ සමාගම් වල ආදායම් වර්ධනය වෙලා තියෙනවද කියලා බලන එක තමයි පළවෙනි කාරණාව. එතකොට සමාගම ලබන ආදායමේ සැලකිය යුතු කොටසක්, ඒ කියන්නේ ලාභයෙන් කොටසක් සමාගමට එකතු වෙලා සමාගම වර්ධනය වෙලා තියෙනවද කියලා බලන එක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි සමාගම සතු ණය ප්‍රමාණය. මේ ණය ප්‍රමාණය කළමනාකරණය වෙනවද, එහෙම කරන්න සමාගමට හැකියාවක් තියෙනවද කියලා බලන එක තමයි තුන්වෙනි කාරණාව. මෙන්න මේ කරුණු අතින් හොඳ මට්ටමේ තියෙන සමාගම් වලට අපි කියනවා ෆවුන්ඩමෙන්ටල් ස්ට්‍රෝං සමාගම් කියලා. ඉතින් ඔයාලා දන්නවද මේ කරුණු හොයාගන්නේ කොහෙන්ද කියලා? ඒකට තමයි ළමයි සමාගම් වල වාර්ෂික හා කාර්තු වාර්තා නිකුත් කරලා තියෙන්නේ. ඔයත් කොටස් වෙළඳපොළ ආයෝජනයට කලින් මෙන්න මේ වාර්තා ටිකක් හොයලා බලුවා නම් අමාරුවේ වැටෙන්න තියෙන එකෙන් ටිකක් හරි බේරෙන්න පුළුවන්. ටිකක් හරි බේරෙන්න පුළුවන් කියලා කිව්වහම ටිකක් අවුල් වගේ නේද යාළුවා? ඔව්. මේ මොනවා ගැන කොහොම හොයලා බැලුවත් වැඩක් නැහැ. ඔයාට හරි වෙලාව තෝරගන්න බැරි නම් වගේම ඉවසීම නැතිනම්. ඒ නිසා ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඔයා අනිවාර්යෙන්ම හරි වෙලාව එනකන් ඉවසන් ඉන්නත් පුරුදු වෙන්නම වෙනවා යාළුවා. වීඩියෝ එක හොඳයි නම් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.